Hello everyone, welcome back to another beautiful vlog. ඉතින් අදත් ඔයාලත් එක්ක ලස්සන vlog එකක් තමයි share කරන්න හදන්නේ. ඔයාලා හැමෝම කැමැත්තෙන් බලයි කියලා මම හිතනවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරන්නත් අමතක කරන්න එපා. Life with Fuzzy එන්න vlog එක continue බලමු. මේ දවස් ටිකේම ඉතින් full day එළියෙම තමයි උදේ ගියොත් එක ඉතින් night තමයි ගෙදරට ආවේ මම හිතන විදියට. ඇයි කියවනම් full day පාරෙම තමයි. දැනුත් මේ ටැක්සි එකක් බලාගෙන ඉන්නවා එළියට යන්න. දැන් මම මේ යන ගමන් ඉන්නේ ඔයාලා හැමෝටම දන්නවා බවාජි එකේ තියෙන මේ shop එක. ඉතින් මේ shop එකට තමයි අද මම ගියේ. මේක සාමාන්‍යයෙන් ගොඩාක් කට්ටිය කියන්නේ ඉතින් පහේ කඩේ කියලා. ඉතින් රියල් පහේ කඩේ කියලා තමයි හැමෝම වගේ කියන්නේ. ඉතින් මේ කඩේ ගොඩාක් දේවල් අපිට ගන්න තියෙනවා. ඔයාලට මම ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්කෝ. අද මම මේ vlog එකේ ඉතින් හැම දෙයක්ම මම මේ ඔයගලන්ට පෙන්නන්න කියලා හදන්නේ. මෙහි මොනවාද තියෙන්නේ, ඒ වගේම prices ඒ ටික මම අද ඔයාලට කියන්න යන්නේ. ඉතින් තනි vlog එකකින් ගොඩාක් කට්ටියට useful වේවි කියලා මම හිතනවා මේ vlog එක. ඉතින් continue බලමු. මේ shop එක හරියටම තියෙන්නේ බවාදි සූක් එක ඉස්සරහම. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ගිහිල්ලා නැත්තම් දැන්ම ගිහිල්ලා බලන්න. ඉතින් ගොඩාක් useful things තමයි තියෙන්නේ. මේ dish එක ඉතින් රියල් 5යි. ඒකේ set එකක් තමයි එන්නේ. මේ දෙකක් එනවා, dish දෙකක් එනවා. ඉතින් මේක ඇවිල්ලා රියල් 5යි, හලාලා 75යි. මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම් ශ්‍රී ලංකා රුපිය කීයද කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. මේ වගේ vlog එකක් කරලා ඉතින් ගොඩාක් දවස් වෙනවා නේද? ඉතින් මම ඉස්සර මගේ vlogs බලන කට්ටියට දන්නවා ඇති මම ඇවිල්ලා සෞදි අරාබිය හැම shop එකක වගේම ගිහිල්ලා සෞදි අරාබිය price එක මම compare කරනවා ශ්‍රී ලංකා price එක කීයද යන්නේ කියලා. ඉතින් ගොඩාක් දවසකට පස්සේ තමයි මේ වගේ vlog එකක් මම ඔයාලා හැමෝටම ගේන්නේ. මේ වගේ dish wash කරන sponge එක, ඒ වගේ මේ steel ටික ඔක්කොම රියල් 5යි. ඉතින් මේ set එකටම ඒ වගේ මේ kitchen එකට එන මේ towel ඔක්කොම set එකටම රියල් 5යි, හලාලා 75යි. ඒ වගේම මේ වගේ ලස්සන box set එකට ඔක්කොම රියල් 5යි, හලාලා 75යි. මේ side එකේ වැටුන නිසා ඉතින් ගාණක් නැහැ. ඒ වගේම glass section එක පැත්තෙන් යනකොට හිමින් සැරේ තමයි යන්නේ. ලස්සන cute මේ වගේ මක්ස් ඔක්කොම රියල් 5යි, හලාලා 75යි. ඉතින් ලස්සන ඩිසයින්ස් වලින් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේක ඔක්කොම හරි cute එකට තිබ්බා. orange color එකත් cute එකට තිබ්බා. ඉතින් ඒ වගේම මේ වගේ ඩෙකොරේට් කරපු ඒවාත් තියෙනවා. ඉතින් මේකත් රියල් 5යි, හලාලා 75යි. ඒ වගේම තවත් දෙයක් ඔයාලට ෂෙයා කරන්න ඕනේ. ඉතින් මේ shop එකේ රියල් 5ටම කියලා නැහැ things වල. ඉතින් mix එකට තමයි තියෙන්නේ. සමහර දේවල් එක එක price වලට තියෙනවා. මේ හරිය ගොඩාක් ඇඳුම් තියෙනවා. ඔයාලට පේනවා ඇති baby dress වල ඔක්කොම. ඉතින් රියල් 5ටක් තියෙනවා. ඒ වගේම මේ වගේ රියල් 18ට, රියල් 24ට මේ වගේ price වලට තියෙනවා. ඊළඟට මම ගියේ food section එකට. ඉතින් මේ හරියේ ඉතින් හැම food එකක්ම රියල් 5යි කියන්න බෑ. ඉතින් එක එක price වලට තියෙනවා. කලින් පෙන්නපු chips pack එක ඇවිල්ලා රියල් 5යි, හලාලා 75යි. මේක ඇවිල්ලා රියල් 3යි, හලාලා 50යි. price එක දානවා නම් ඉතින් දාගෙනම යන්න පුළුවන්. මෙතන ඇවිල්ලා තියෙනවා රියල් 7යි, හලාලා 50යි. මම කලින් කිව්වා වගේ ඉතින් කෑම ಜಾති නම් එක එක price වලට තමයි තියෙන්නේ. sweets එහෙම එක එක price වලට තියෙනවා. ඉතින් සමහරක් ඒවා තමයි රියල් 5යි, හලාලා 75ට තියෙන්නේ. මම මේ shop එකට කවදාවත් කට්ටිය full ඉතින් පිරීලා තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් useful දේවල් මේකේ ගන්න පුළුවන් මේ shop එකට ආවා නම්. ඉතින් ඔයාලා මොන දේ හෙව්වත් මේ එකම shop එකෙන් ඔයාලට අරගන්න පුළුවන්. අනිවාර්යයෙන් මිස් කරන්න නැතුව ඔයාලා ගිහිල්ලා නැත්තම් ගිහිල්ලා බලන්න. මේ side එකේ නම් sweets ලෝකයක්. ඉතින් එක එක price වලට එක එක sweets වල තියෙනවා. ඉතින් ඔයාලා ඇවිල්ලා vacation යන්න ඉන්න කෙනෙක් නම් ඉතින් හොඳම place එකක් මේ place එක. ඉතින් ඔයාලට පේනවා ඇති එක එක chocolates ඉතින් එක එක price වලට තියෙනවා. ඔයගලන්ට කැමති price එකේ ගන්න පුළුවන්. අපේ
යානිය බබාව නම් මේ පැත්තටම එක්කන් එන්නේ නැහැ. ඉතින් එක්කන් ආවන ඉවරයි. හැමදේම අරගනි. අපි මේ ෂොප් එකට ආවේ ඇත්තටම කියන්න ඕන නම් වෙන දෙයක් ගන්න. ඒ වුණත් හරි බලන්නේ වෙන දෙයක්. ඉතින් මේ ෂොප් එකට ආවනම් ඒක තමයි දැක ගන්න පුළුවන් හොඳම දේ. ඇයි කියවනම් අපි දෙයක් ගන්න එනවා. හැබැයි ඒ දේ නෙවෙයි ගන්න ලැබෙන්නේ. ඉතින් හැමදේම වගේ උස්සගෙන යනවා. මගේ යාළුවා ඉතින් වැකේෂන් යන නිසා තමයි ඉතින් මේ ෂොප් එකට අපි ආවේ. ඉතින් වැකේෂන් එකට ඕනේ things නෙමෙයි අපි අරන් ඉන්නේ වෙන වෙන දේවල්. ඔයාලටම පේනවනේ. මම ඇවිල්ලා ගොඩාක් හොරයි ෂොප් වල දෙකකට යන්න. ඉතින් ඒ මොනවාද කියලා බැලුවනම් එක ෂොප් එකක් මේ ෂොප් එක. ඒ වගේම තවත් ෂොප් එකක් ගැන කියන්න ඕනේ නම් ලූලු එක. ඉතින් මේ දෙකටම මම ගොඩාක් දුරට දැන් යන්න හොරයි. ඇයි කිව්වනම් හිතාගෙන යන things නෙමෙයි මම මේ ෂොප් දෙකට ගියා නම් ගන්නෙ. ඉතින් ඕන් නැති හැම දෙයක්ම වගේ අරගන්නවා. ඉතින් ඔයාලත් එහෙමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ කියන්න. ඉතින් මගේ යාළුවත් ඒක තමයි කියන්නේ. එයාත් හරි හොරයි කියලා ලූලු එකට එහෙම යන්න. ඇයි කිව්වනම් මන් වගේම තමයි එයාත් කියන්නේ. එයා කියනවා ඉතින් ලියාගෙන යන things නෙමෙයි අරන් එන්නේ වෙන වෙන දේවල් කියලා. ඒක නිසාම මම දැන් මේ ෂොප් එකටම යන්න ගොඩාක් හොරයි. ඉතින් අද මම ගියේ ඉතින් යාළුවාට things ගන්න තියෙන නිසා. අද මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නලා තියෙන ඉතින් එක පැත්තක් විතරයි. ඉතින් මේකේ තවත් පැත්තක් තියෙනවා ලික්විඩ් බඩු ඒ වගේම රින්සෝ ඩිෂ් වොෂ් ඉතින් ඒ වගේ ඒ කියන්නේ පර්ෆියුම්ස් ඒ වගේ දේවලුත් තවත් පැත්තක තියෙනවා. මම මේ පෙන්නලා තියෙන එක පැත්තක් විතරයි. ඔන්න දැන් මං ඊළඟට ගියේ සූ සෙක්ෂන් එකට. ඉතින් මේ පැත්තේ full and full shoes තමයි තියෙන්නේ. ඉතින් ලස්සන shoes තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති. ඉතින් එක එක price වලට තියෙනවා. ඉතින් මේකේ price එක කීයද කියලා බැලුවා නම් රියල් 24යි. ඒ වගේම මේකේ price එකත් බලමු රියල් 25යි. ඉතින් මේ විදිහට එක එක price වලට තියෙනවා රියල් 5යි හලාලා 75ටක් තියෙනවා shoes. ඒ වගේම slippers මේක තවත් පැත්තක තියෙන්නේ. ඉතින් ඒකේ quality එක පොඩක් අඩුයි. හැබැයි මේ වවල් නම් හොඳ quality එකත් එක්ක ඉතින් ඔයාලට use කරන්න පුළුවන් විදිය තමයි මෙතන තියෙන shoes නම් තියෙන්නේ. මේ වගේ ස්ලිපර් එකක් ගන්නවා නම් ලංකාවේ නම් මිල අධිකයි. මෙහි ඇවිල්ලා රියල් 19යි. කොච්චර ලාභයිද නේද? මම ඔයාලට ඉතින් prices ඔක්කොම දානවා screen එකේ බලා ගන්න. ඉතින් රියල් 19ට මේ වගේ එකක් ගන්න පුළුවන්ද ලංකාවේ? ඉතින් එක price එකේ තියෙන්නේ මේකේ රියල් 18ටත් තිබ්බා. ගොඩාක් ලස්සනයි. ඉතින් එක පාටට ලස්සන ඒවා තිබ්බා. ඉතින් quality එකත් ගොඩාක් හොඳයි. වීඩියෝ කරනවා නම් ඉතින් දවසක් උනත් කරන්න පුළුවන් මේ ෂොප් එක. ඔන්න ඔයාලට ඈත පේනවා ඇති. hand bags ඒ වගේම school bags මේ වගේ දේවල් ඈත තියෙනවා. මගේ favorite place එක නම් glass side එක. ඉතින් ඇයි කියලා මට දන්නේ නැහැ. මම ඉස්සර සෞදි අරාබියට ආපු අලුතේ නම් මම ගොඩාක් කැමති shoes ඒ වගේම hand bags ඒ වගේම dresses ඒ වගේ shopping කරනවට දැන් මම මොන shop එකට ගියත් ඉතින් first එකටම යන්නේ kitchen බඩු තියෙන side එකට. ඔන්න ඉතින් මෙතනත් ගියා glass set තියෙන side එකේ. ඉතින් මේක ඇවිල්ලා හැම දෙයක්ම වගේ ඔයාලට මම මේ පෙන්නන හැම දෙයක්ම රියල් 5යි හලාලා 75යි. සෙට් තමයි තියෙන්නේ. ඉතින් සමහර glass set වල glass 4ක් තියෙනවා. සමහර ඒවා වල 6ක් තියෙනවා. ඉතින් එක විදිහට ඒකේ quality අනුව තමයි එන්නේ. සමහර අය අහනවා ඉතින් රියල් 5 ගන්න things වල ඔක්කොම quality ද කියලා. ඉතින් worth ද කියලා අහුවනම් ගොඩාක් worth. ඉතින් ඒ price එකට මේ වගේ දේවල් ගන්නවා කියන්නේ ගොඩාක් worth. ඉතින් මේක ඇවිල්ලා glass set 5ක් තියෙන එක. ඉතින් ඒකත් රියල් 5යි කියන්නේ. සීරියස්ලි කියන්න ඕනේ නම් ගොඩක් worth. ඉතින් මේකත් රියල් 5යි. ඒ වගේ මේ ලස්සන මේ බලන්න මේක ගොඩාක් ලස්සනයි. ඉතින් මේකත් රියල් 5යි හලාලා 75යි වෙන්නේ. ඉතින් මේ වගේ ජූස් දාන ජාස් එහෙම තියෙන ඔයගලන්ට පේනවා ඇති. මේ ඔක්කොම රියල් 5යි හලාලා 75යි. ඒ වගේ මේ කියුට් බොටල් එකත් ජූස් දාන බොටල් එකත් රියල් 5යි හලාලා 75යි. මේවා ඔක්කොම ලස්සන ග්ලාස් බඩුවල් තමයි. ඉතින් හැමදේම රියල් 5යි හලාලා 75යි. ඒ වගේම මෙතන තියෙන හැමදේම වගේ ස්කූල් things තියෙන ඒවා. ඉතින් මේක full and full school things තමයි තියෙන්නේ මේ පැත්තේ. ඉතින් මේකෙත් හැම things එකක්ම රියල් 5යි හලාලා 75යි. ඉතින් offer දාලා තිබ්බා මේ පැන්සල් සෙට් ටික. ඉතින් පැන්සල් ඒ වගේම පෑන සෙට් offer දාලා තිබ්බා රියල් 3ට. රියල් 3යි හලාලා 50ට.
එතන ඉඳන් ආයෙමත් හැරිලා ඔන්න මගේ ඇස් ටික ගියේ මේ ග්ලාස් සෙට් තියෙන පැත්තට තමයි. මාර ලස්සනයි. ගණ්ඩම තමයි හිත ගියේ. ඉතින් මේක ඇවිල්ලා මේ ඩිෂ් දෙකම වෙන්නේ රියල් 5යි හලාල 75යි. මෙතනත් ඔයාලට පේනවා ඇති මේ බෝල් දෙකම වෙන්නේ රියල් 5යි 75යි හලාලා. ඉතින් මේ ප්ලේට් එකත් වෙන්නේ රියල් 5යි හලාල 75යි. මේ ලස්සන හැම දෙයක්ම වගේ රියල් 5යි හලාල 75යි වෙන්නේ. ඉතින් මට කියලාම කටත් එක්ක රිදෙනවා ඔයාලට රියල් 5යි හලාල 75යි කියලා. ඉතින් මේ හැම දෙයක්ම වගේ මේගොල්ලන් සෙට් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ ප්‍රයිස් එකට තමයි ඔයාලට ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා ඇවිල්ලා සෞදි අරාබියට අලුතෙන් එන්න ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාලගේ ගෙදරට things ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ ප්ලේස් එකටම ගිහිල්ලා බලන්න. හැම දෙයක්ම ඔයාලට මෙතනින්ම අරගන්න පුළුවන්. මේකත් ගොඩාක් ලස්සනට තිබ්බා. ඉතින් මේ ඩිෂ් එකත් වෙන්නේ ඒ ප්‍රයිස් එකම තමයි. ඉතින් මේ හැම දෙයක්ම වෙන්නේ ඒ ප්‍රයිස් එක තමයි. මේ සයිඩ් එකේ තියෙන ග්ලාස් එකෙන් ඩෙසර්ට් කප්ස්. ඉතින් මේ ටිකත් ඒ ප්‍රයිස් එකම තමයි වෙන්නේ. සෙට් එකම රියල් 5යි හලාල 75යි වෙන්නේ. ඔයාලට මම දුරින් ඉඳලා වීඩියෝ ෂූට් කරගෙන ඉන්නකොට මගේ ඇස් දෙකම ගියේ ඉතින් මෙතෙන්ට තමයි. ඔන්න දුවගෙන ඇවිල්ලා බැලුවා මේකත් ගොඩාක් ලස්සනට තිබ්බා. ඉතින් මේකත් වෙන්නේ රියල් 5යි හලාල 75යි. මේ ප්ලේට් එක නම් ගොඩාක් ලස්සනයි යාළුවනේ. ඔයාලටම පේනවා ඇති. මාර ලස්සන සෙට් එකක්. ඉතින් මේකත් වෙන්නේ රියල් 5යි හලාල 75යි. මේ වගේ ඉතින් ගොඩාක් දේවල් ඔයාලට එකම ප්ලේස් එකෙන් අරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා මේ ෂොප් එකට විසිට් කරන්න අමතක කරන්න මෙපා. ඉතින් ඔයාලා හැමෝටම යූස්ෆුල් වෙලා ඇති කියලා මම හිතනවා මේ vlog එක. ඉතින් මේ විදිහට තමයි මේ දවස් මගේ ගෙවුනේ ගොඩාක් සතුටින්. ඔයාලත් එක්ක මම මේ vlog එකත් ෂෙයා කරන්නේ. ඒ වගේම ඔයාලට මේ වගේ vlogs වල ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඉතින් එතකොට මම ඇවිල්ලා ඔයාලට මේ වගේ vlogs තවත් ගේනවා. ඉතින් මෙහි සෞදි අරාබියේ කොහොමද shop වල ඉතින් price වල ඉතින් compare කරලා මම vlogs වල ගේනවා. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඔයාලට මේ වගේ vlogs වල ඕන නම් පහලින් comment කරන්න. අදට මෙච්චරයි යාළුවනේ. ඉතින් මේ vlog එක මම මෙතනින් ඉවර කරන්න හදන්නේ. ඉතින් නැවතත් ලස්සන vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. bye. ඔයාලට අමතක වුණානේ මාව subscribe කරන්න. ඉතින් ඔන්න මම මතක් කරා අනිවාර්යයෙන්ම ගිහලා subscribe කරන්න අපේ channel එක Life with Fazzy. করলে